සතිය සති කියන්නේ සිහිය. නිරන්තරයෙන්ම සති සම්පජන්ණෝ වැඩ කරන්න. දැන් උදේට ගෙවල් වල කලබල බලන්න. පනාව ඔළුවේ ගාගෙන ගේ පුරා පනාව වෙනවා. පනාව ඔළුවේ. කණ්ණාඩි දෙක නළලේ තියාගෙන ගේ පුරා කණ්ණාඩියෝ වෙනවා. සපත්තු දෙක තියපු තැන මතක නැහැ. සෑම දෙයක්. තිත්තං චරං නිසින්නෝ වා සයානෝ. සතර ඉරියව්වම සති සම්පජන්න වෙන්න ඕන. කෑම කනකොට පවා මම දැන් කෑම කනවා. සතියෙන් සීයෙන් කෑම කන්න ඕන. කතා කරනකොටත් ඇඳුමක් අඳින වෙලාවෙත් ඒකනේ සමහර වෙලාවට බලන්න කලබලයට සීයෙන් තොරව ඇඳගෙන යනකොටනේ කන පිට ඇඳන් ගිහිල්ලා තියෙන්නේ. පාරට ගිහිල්ලායි පේන්නේ කන පිට නෙන්න ඇඳලා තියෙන්නේ. මොකද සතිය නැහැ. තියපු තැන මතක නැහැ. ඔය සතිය නැති සතා තමයි කපුටා. කපුටට ඔය මතක ශක්තිය නැහැ. දකින කටු ගොඩවල් ඔක්කොම උස්සන් ගිහලා දානවා තැන් තැන් වල කන්නේ නැහැ. අමතක වෙනවා. එතකොට අමතක වීම කියන එක ලෙඩක්. ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න දරුවෙකුට නිතර අමතක වෙනවා නම් ඒ ජීවිතය අසාර්ථකයි. අනාථ වෙනවා. ඒ වගේම තමයි Tamanට කරපු උදව් උපකාර අමතක කරනවා නම් ඒ කෙනා සංසාරේ නෙමෙයි මේ ආත්මෙම අනාථ වෙනවා. සනාතා භික්කවේ විහෙරත කිව්වේ ඒකයි. අනාථ නොවි ජීවත් වෙන්න නම් මෙන්න මේ සතර සතිපට්ඨාන. කායේ කායානුපස්සී විහෙරති. කය දිහා බලන්න ඕන. නිකම් බලනවා නෙමෙයි සිහියෙන් බලන්න ඕන. වේදනාව දිහා බලන්න ඕන. ඊළඟට සිත දිහා බලන්න ඕන. ධර්මයේ දිහා බලන්න ඕන. මෙන්න මේ සතිපට්ඨානනේ ඒකායනෝ අයං මග්ගෝ. මේක තමයි නිවන් මඟ. නිවන් දකින්න බෑ සති සම්පජාන්නේ නැති කෙනෙකුට. භාවනාව කියන්නේ සතිය. සක්මන් කරනකොට එම සතිය නැත්තම් බෑ. මම දැන් කකුල උස්සනවා, කකුල බිම තියනවා, කකුල මම තද කරනවා. සෑම ක්‍රියාවක්ම සිතට අනුකූලව බලබලා කරන එක තමයි සතිය කියන්නේ.